mic text හරි මොනවද කියන්නේ කියලා මම මතක වුණා. Hey everyone, this is Sam Gamage from Melbourne. So මුලින්ම කියන්නම් 2026 අද පළවෙනිදා. ඉතින් මට හිතුණා අද පටන් ගත්තා නම් හොඳයි කියලා මගේ අලුත්ම YouTube channel එක. මේක ඔයාලා බලන්න මොකද්ද කියලා මේක ඇවිල්ලා මම යන තැන් මම travel කරනකොට මම ගන්න photos ඒ වගේම මම ගොඩක් වෙලාවට මේ ෆොටෝග්‍රැෆි එක්ක තමයි මගේ ගමන යන්නේ. ඉතින් මම හිතුවා මගේ කතාව ඒකම යන්න. මේක ගොඩක් වෙලාවට මේ ෆොටෝ ගහන්නේ කොහොමද කියලා දෙන්නේ නැති. හැබැයි එළියට ගිහිල්ලා ෆොටෝ ගහලා ෆොටෝ එකක් අපි කැප්චර් කරලා ඒකෙන් ලැබෙන ආත්ම තෘප්තිය වගේ දෙයක් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්න කැමතියි. ඒක තමයි මම ගොඩක් වෙලාවට කරන්නේ. ඉතින් 2026 අවුරුද්දේ පළවෙනි දවසේ මම කැමති ඔයාලත් එක්ක මගේ අලුත්ම YouTube channel එක මේ විදිහට ආරම්භ කරන්න. මට මතකයි මම මුලින්ම කැමරාවක් අතට ගත්ත වෙලාවේ මම දන්නේ නැහැ මොකද්ද මේ ෆොටෝග්‍රැෆි එහෙමත් නැත්නම් ඡායාරූපකරණය කියලා කියන්නේ කියලා. හැබැයි මට ඒ දැනුනේ හැඟීම මේක අතට ගත්තට පස්සේ බොරු කියන්න ඕනේ නැහැ ඒකම හමුතු මැජික් එකක් වගේ. මොකද මේක කොහොමද වෙන්නේ මේ දේවල් කොහොමද වෙන්නේ මේ ෂටර් එක කොහොමද ඇරෙන්නේ වැහෙන්නේ එතකොට කොහොමද ෆොටෝ එකක් ගන්නෙ ඒ ෆොටෝ එක කොහොමද මේකට කැප්චර් වෙලා මේකට සේව් වෙන්නේ අනිත් එක තමයි මට හොඳට මතකයි පුංචි කාලේ අපේ ගෙදර ලොකු අල්මාරියක් තියෙනවා හැම ගෙදරකම වගේ ලංකාවේ මේක තියෙනවා ඉතින් මේකේ තිබුණ අපේ තාත්තගේ රීල් කැමරාවක් සිල්වර් ලයින් එකක් උඩ තියෙන යට බ්ලැක් ලයින් එකක් තියෙන ෆ්ලෑෂ් ඒ හැමදේම තිබුණා මම දන්නේ නැහැ ෆොටෝග්‍රැෆර් කෙනෙක් කියලා හැබැයි ඕක ෆොටෝස් ගොඩක් මම දැකලා තියෙනවා පරණ ඇල්බම් වල තියෙනවා. ඉතින් මට හිතුණා මේ පොඩි try එකක් දීලා බලන්න. අපි හැමෝම ආසයිනේ ඔය පොඩි කාලේ වගේ දෙයක් දැක්කහම පොඩි ගැජට් එකක් දැක්කහම මට මේ මතකේ තාමත් තියෙනවා. ඒ කැමරාව අදටත් තියෙනවා. අදටත් ඒ කැමරාව වැඩ කරනවා. ඒක හරි සුන්දර මතකයක්. ඒ වෙලාවේදී මට ආපු ප්‍රශ්නය මට ආපු අපි කියන්නේ කුතුහලය කියලා. ඒ මූමන්ට් එක මට තාම මතකයි. ඒක හරිම වචන වලට විස්තර කරන්න බැරි ලස්සන හැඟීමක්. මට හිතුණා ඉතින් ඒක try කරලා බලන්න මම ඒක try කරා අවස්ථා කීපයකදීම මට අවුරුදු උපරිම 12ක් විතර tie වෙලාවේ ඒ ෆොටෝස් තාම මං ගාව තියෙනවා. ඉතින් ඒක හරිම සුන්දර හැඟීමක්. ඒක මම කියන්න ඕනේ මම ඉන්නේ ලිලිඩේල්. يعني මම ඉන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් කියන ප්‍රාන්තේ වික්ටෝරියා කියන ප්‍රාන්තේ මෙල්බන් කියන සිටි එක හැමෝම දන්නවා. ඉතින් ලිලිඩේල් කියලා ලස්සන කඳුකර ගමක මම ඉන්නේ. ඉතින් මට හිතුණා මේ ලස්සන ඔයාලත් එක්ක බෙදා ගන්න. මොකද හරිම ලස්සනයි මේ පළාතම. ඒක හැම දවසකම එළියට ගියොත් උඩට අලුත් දෙයක් තියෙනවා කැප්චර් කරන්න. ඉතින් මම වැඩි ඉවර වෙලා ගොඩක් වෙලාවට ඒ වගේ එළියට ගිහිල්ලා ෆොටෝ ගහනවා. ඉතින් මට හිතුණා මම හැමදාම යන එකේ මම පොඩක් වීඩියෝ කරන්න හරිනේ මේ කතාව කියලා. අනිත් දේ තමයි ශ්‍රී ලංකාවෙන් ඕස්ට්‍රේලියාවට ආපු ඒ ගමන මට තාම මතකයි. 2017 ජූලි 7 වෙනිදා. ඒ වෙලාවේදී අලුත් පරිසරයක්, අලුත් භාෂාවක් අලුත් අත්දැකීම් ගොන්නක් එකතු කරගන්න පුළුවන් වුණා. ඒක ඒ දේවල් ජීවිතේ මං හිතනවා අපේ කවදා හරි කියන්න තියෙන හොඳ කතාවක ආරම්භයක්. මං හිතන්නේ ඒ කතාව තමයි මම මේ පටන් ගත්තේ. එතනදි මට මතකයි මම මෙහි තියෙන කෝල්ස් කියලා සුපර් මාකට් චේන් එකක්. එතනදි මම ජොයින් වෙලා මුල්ම කාලේ වගේ එතනදි මට හම්බුණ සල්ලි වලින් මම නිකන් බල ඉන්නකොට Facebook marketplace එකේ මට හම්බ වුණා මේ කැමරාව. මට ජීවිතේට කැමරාවක් එහෙම තිබිලා නැහැ DSLR එක. පස්සේ මම මුකුත් ෆර්නිචර් ගත්තේ නැහැ. මුකුත් අලුතෙන් අපි අඳින ඇඳුම් පැළඳුම් ගත්තේ නැහැ. මම ඇත්තටම ගත්තේ Canon 700D DSLR එකක්. entry level DSLR එකක්. මට තාම මතකයි මම හරිම ආසාවෙන් ඒක ගත්තා. ෆොටෝ ගැහුවා. දවල් කාලේ කිසිම ප්‍රශ්නයක් නැතුව. හැබැයි රැට ගිහිල්ලා එක ෆොටෝ එකක්වත් මට ගහන්න හම්බුන්නේ නැහැ. මොකද මම දන්නේ නැහැ කොහොමද ෆොටෝ එකක් ගන්න කියලා රැට. ඉතින් ඒ දේත් එක්ක තමයි මම මේක ඉගෙන ගත්තේ. හරිම සුන්දර මතකයක්. ඉතින් මම මේ කියන කතාව අවුරුදු 8කට කලින් සිද්ධ වෙච්ච දෙයක්. ඉතින් අවුරුදු 8ක් තිස්සේ මම එක දිගට ෆොටෝ ගැහුවා.
මං හිතන්නේ ගොඩක් දේවල් කරා. හැබැයි මම එක තැනකදී අවුරුදු 2ක බ්‍රේක් එකක් ගත්තා. මගේ කැමරා ඔක්කොම විකුණලා දැම්මා. ඊට පස්සේ මම මුකුත් කරේ නැහැ. හැබැයි මං එතනදී එක කැමරාවක් අරගෙන මම පුළුවන් තරම් රටවටේම ගිහිල්ලා ෆොටෝ අපි කියනවනේ මේ ෆොටෝ ගැහුවා. ඇත්ත කතාව. ඒ ගහද්දි මම දැකපු දේවල් මම මෙච්චර කාලයක් ෂෙයා කරගත්ත මේ අවුරුද්දේ ඉඳන් ඒක මට හරිම සතුටුයි. මොකද මේ අවුරුදු 2කට පස්සෙත් මිනිස්සු මාව ඇක්සෙප්ට් කරා. ඉතින් අද මම ඉන්නේ ඔයාලත් එක්ක මෙල්බන් නගරේ. ලිලිඩේල් කියන ගමේ. ඉතින් මේ මගේ කතාව. ඉතින් මම තවම try කරනවා මේ lens එකෙන් කොහොමද ලස්සන දේවල් දකින්න සහ ඒ දේවල් ඔයාලත් එක්ක කොහොමද share කරගන්න කියලා. ඉතින් රැඳිලා ඉන්න. අනිත් එක තමයි මොකද මට ඇත්තටම කියන්නත් ඕනේ කතාවක්. මං හරි කැමති කතාවක් කියන්න. අපි කියනවා ඉංග්‍රීසියෙන් ස්ටෝරි ටෙලිං කියලා. ඉතින් මේ ස්ටෝරි ටෙලිං එක ඇතුලේ තමයි මම මේ හැමදේම කරන්නේ. මම ගොඩක් වෙලාවට බලනවා කතාවක් ගොඩනගන්නේ කොහොමද? ඒකට මොකක්ද අවශ්‍ය කරන පරිසරය කියලා. ඉතින් මම මේ channel එකෙන් ගොඩක් වෙලාවට බලාපොරොත්තු වෙන්නේ මම ෆොටෝ එකක් ගහන්න යන එක, මම ෆොටෝ එකක් කැප්චර් කරන එක සහ ඒකේ මොනවා හරි මට අඩුපාඩු වැරදි හදාගන්න පුළුවන් වෙන එක ගැන. ඒ වගේම මනසට මං හිතන්නේ විරාමයක් දෙන එක. මොකද ඔයා මේ කැමරාව අරගෙන එළියට යනකොට ඔයාගේ සම්පූර්ණයෙන්ම වෙන දේවල් අමතකයි. මොකද ඔයා ફોකස් කරන්නේ කොහොමද ඔයා ඉමේජ් එක ප්‍රොසෙස් කරගන්නේ කියලා. ඉතින් ඒ වගේ දේවල් එක්ක අපිට ස්ට්‍රෙස් එක පොඩ්ඩක් මග හැරෙනවා. වර්ක් ලයිෆ් බැලන්ස් එක ඇතුලේ ආෆ්ටර් වර්ක් වගේ සෙෂන් එකක් ඇතුලේ අපිට මේ වගේ දෙයක් කරගන්න පුළුවන්. කොහොමද ඒක කරගන්නේ කියලා. ඉතින් මේ YouTube ජර්නි එක ඇතුලේ මම දන්නේ මම කොහෙට යයිද කියලා, මොන පැත්තට හැරෙයිද කියලා, මොන වගේ දේවල් කරයිද කියලා. හැබැයි මම අනිවාර්යෙන්ම try කරනවා සතියට එක වීඩියෝ එකක් අවම වශයෙන් අරගෙන ඉන්න. ඒ වගේම මම ආෆ්ටර් වර්ක් සීරීස් එකක් කරන් යනවා. ඒක හරිම පොඩි වීඩියෝ කැටගරි එකක්. විනාඩි 5ක් ඇතුළේ මම ලස්සන තැනකට යනවා මේ ආෆ්ටර් වර්ක් සෙෂන් එක ඇතුලේ. ආෆ්ටර් වර්ක් සෙෂන් එකේදී මම දකින්න දේවල් මම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා. මොකද වැඩ කරලා හැමෝම අපි එන්නේ ගොඩක් ස්ට්‍රෙස් එකකින්. ඉතින් මම මේ ගිහිල්ලා මේ ලස්සන පරිසරය කොහොමද කියලා බලලා ඒක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න එකක් තමයි ආෆ්ටර් වර්ක් සෙෂන් එකේ වෙන්නේ. ඉතින් රැඳිලා ඉන්න බලන්න කොහොමද කියලා. ඔයාලගේ ලස්සන කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. මම සෑම් ගැමේජ් මෙල්බන් ඉඳන්. අපි ඊළඟ එකේදී හම්බෙමු. See you guys. පොඩි දෙයක් අමතකුණ සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඊළඟ එකේදී අනිවාර්යෙන්ම හම්බෙමු. මම සෑම් ගැමේජ් from Melbourne. See you guys in the next one.